ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද මම ඉන්නේ 12 භාග බුලත් කොහොපිටිය පාරේ. මම මේ පැත්තට ආවේ. මේ පැත්තේ ගොඩක් ලස්සන මේ වගේ කඳු වැටි ඒත් එක්කම ලස්සන අලදොලවල් ගොඩක් තියෙන පැත්තක්. ගොඩක් නිදහස් නිස්කලංක පැත්තක්. මේ පැත්තේ ගොඩක් ලස්සන දේවල් බලන්න තියෙනවා. ලස්සන තේවතු. එහෙනම් අපි ඒව බලන්න. අද යන් 12 භාග බුලත් කොහොපිටිය පාර. දොළොස් භාග බුලත් කොහොපිටිය පාරේ අපිට යන ගමන් ගොඩක් ඇලවල් බලන්න තියෙනවා. ලස්සන ඇලක් තියෙනවා මෙතන. මාළෝ ඉන්නවා කකුලට කොටන ඇවිල්ලානේ. මේ ඇල ගලන්නේ මේ ගල් පතුරට යටින්. මේ ගල් පතුර උඩ තමයි ඉස්සලා ඉන්නේ. ඒ ගල් පතුර තමයි මේ තියෙන්නේ. මේකට නගින්නත් පුළුවන්. ඉතින් පිටලා තියෙන ලස්සන ගලක්. මේ තියෙන්නේ ගල් පතුර, පැතලි. මේක උඩ අපිට ඉන්න පුළුවන් 10-12 දෙනෙකුට ඉඳගෙන හොඳට ලස්සනට. මේක යටින් තමයි ඇල ගලාගෙන යන්නේ. මෙතනින් ගලන ඇල එහා පැත්තෙන් මතුවෙනවා.
මම දැන් ඉන්නේ දොළොස්බාග වින්ස් ෆොරස්ට් කියන පැත්තේ. මෙතෙන්ට ආවේ ගම්පොළ දොළොස්බාග පාර දිගේ තමයි ආවේ. ගොඩක් ලස්සන නිදහස් පැත්තක්. මේ වගේ ලස්සන කඳු වැටි, තේ වතු, ඇලදොලවල් ගොඩක් බලන්න පුළුවන්. එහෙනම් අපි මේ පාර දිගේ තව අපිට බලන්න තියෙනවා ලස්සන view point එකක්, පැලම්පිටිය view point එක. ගොඩක් ලස්සන පරිසරයක් තියෙන පැත්තක් තමයි ඉතින් දොළොස්බාග කියලා කියන්නේ. දැන් අපි ඉන්නේ දොළොස්බාග පැලම්පිටිය කියන පැත්තේ. අපිට දුර ඈත බලන්න පුළුවන් මෙතන ඉඳලා අවිස්සාවේල්ල මේ පැත්ත. මෙතන තියෙන ලස්සන view එකක්. ඉස්සරහින් ලොකු ප්‍රපාතයක් වගේ තියෙන පල්ලෙහාට ලොකු පල්ලමක් එක්ක එහා පැත්තේ ලස්සන කඳු වැටියක් බලන්න පුළුවන්. අපි තවත් ගොඩක් ලස්සන view එකක් තියෙන තැනක නැවතුණා. මේ මෙතෙන්ට පේනවා සිරිපාද කන්ද, සමනල කන්ද දුර ඈතින්.
අපි දැන් නතර වෙලා ඉන්නේ ලස්සන තේ වත්තක් මැද. දෙපැත්තේ ලස්සන තේ වත්තක් තියෙනවා. අපිට දුර ඈතින් පේනවා අවිස්සාවෙල්ල කෑගල්ල යනකම්ම. මේ පාරේ තියෙන ලස්සන view එක තමයි අපිට අර පැත්තෙන් පේන්නේ. අපි අද ආවේ දොළොස්බාග බුලත් කොහොපිටිය පාර දිගේ. මේ පැත්තේ අපි ගොඩක් ලස්සන දේවල් බලාගෙන ආවා. ලස්සන කඳු වැටි, ඇලදොලවල්, ලස්සන තේවතු. එහෙනම් අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම channel එකත් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක්. ජයෙන් ජයෙන් වේවා.